අලුත් ආණ්ඩුව අලුත් රජයට අලුත් බලාපොරොත්තු වලට සෑහෙන්න උපකාර කරපු පිට රටවැසියෝ ගොඩක් පර්ත් වල ජීවත් වෙනවා. ඒතොර ඒගොල්ලන්ගේ ලොකු වමනාවක් තිබ්බා මේ පාර නිදහස් උත්සවය හරි උත්කර්ෂවත් අන්දමින් කරන්න ඕනි කියලා. අවුරුදු 77ක් අපි නිදහස ලබලා. නමුත් මේ නිදහස වෙනම නිදහසක් වගේ නිකන් හැඟීමක් අපේ කමියුනිටි එකේ තියෙනවා. මම හිතුවා ඒක අපි උත්කර්ෂවත් අන්දමින් පවත්වමු කියලා. 77 වන ජාතික නිදහස් දින සමරුම සෙනසුරාදා සවස් 6ට ස්වාධීන රූපවාහිනියේ. ලෝකයේ සංවර්ධිතම රටවල් කිහිපය අතරින් ප්‍රමුඛයෙකු වන ඕස්ට්‍රේලියාව පෘථිවි තලය මත ඇති එකම මහද්වීපික රටයි. රටක් වශයෙන් විශාලත්වයෙන්ද ඕස්ට්‍රේලියාව ලෝකයේ 6 වන ස්ථානයෙහි පසුවනවා. ඕස්ට්‍රේලියන් මහද්වීපයේ ශ්‍රී ලංකාවට ආසන්නවම පිහිටි කලාපය වන්නේ බටහිර ඕස්ට්‍රේලියාවයි. බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අගනගරය පර්ත් නමින් හැඳින්වෙනවා. පර්ත් අගනගරයේ කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන් ප්‍රමාණය 15,000කට අධිකයි. මෙම ශ්‍රී ලාංකික ප්‍රජාවට ශ්‍රී ලංකා රජයේ සේවය සැපීමට මෙන්ම බටහිර ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන ශ්‍රී ලංකා රජයේ නියෝජිත ආයතනය වන්නේ බටහිර ඕස්ට්‍රේලියානු කොන්සල් කාර්යාලයයි. පර්ත් නගරයේ සුවිසල් ගොඩනැගිල්ලක අභිමානවත් අයුරින් පවත්වාගෙන යන මෙම කොන්සල් කාර්යාලය මගින් විදෙස් රටක තානාපති කාර්යාලයක් මගින් සිදු කරනු ලබන සියලු සේවාවන් ඉටු කරනු ලබනවා. මෙම කාර්යාලය මගින් ඉටු කරනු ලබන සේවාවන් පිළිබඳව පර්ත් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සිය ප්‍රසාදය පළ කරන්නේ මේ අයුරින්. අදාවේ මගේ අම්මගේ මේ පෙන්ෂන් ෆෝම් එක පුරවගන්න අම්මත් දැන් ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා වැඩක් කරගන්න ගියාම හරිම පහසුයි ඒ වගේම අපේ ડોක්ටර් රොෂ්ජාලගේ හරි මිත්‍රශීලී හරිම පහසුයි ඒ වගේම ඉන්න ස්ටාෆ් එක ගැනත් කියන්න ඕන හරිම ෂෝක් හරිම මම කැමතියි මේ කැටි සර්විස් එකට මෙහි ඉන්න ප්‍රමිය ඒ වගේම මිනිස්ටර්ස්ලත් එක්ක සම්බන්ධයගෙන අපේ දේවල් අවශ්‍ය වුණාම මල්ටි කල්චරල් මිනිස්ටර් සම්බන්ධ කරගන්න ඕන නම් ඒ වගේම තමයි අපිට අපේ කරදර වෙනවා හෙල්ත් පිළිබඳ ප්‍රශ්න. එතකොට හෙල්ත් මිනිස්ටර්ට කතා කරලා ඒ වගේ පහසුකම් සපයනවා. විශේෂයෙන්ම ඔය ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා කරදර වුණාම පේරන්ට්ස්ලා නැති වෙනවා. ඒ වගේ දේවල් වලදී ආණ්ඩුවත් එක්ක ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් තියාගෙන මිනිස්සුන්ට ඒ සේවය කරන්නේ කොන්සල් කාර්යාලය. කොන්සල්තුමා ඒක මං හිතන්නේ පහුගිය අවුරුදු 10 ඇතුළත ඉතාමත් හොඳට කරා. මොකද මං කලින් අවුරුදු 7කුයි ඊළඟ අවුරුදු 10 අතර ලොකු වෙනසක් දැක්කා. එතුමාගේ තියෙන සබඳකම් දේශපාලන වශයෙන් ඒ වගේම අපි හිතමු ප්‍රීමියර් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ ප්‍රීමියර්ත් එක්ක ඒ වගේම අගමැතිතුමත් එක්ක ඕස්ට්‍රේලියාවේ ඉන්න තියෙන සබඳතාවයන් මම හිතන්නේ දේශපාලනයට සම්බන්ධ නැහැ කියලා මම හිතන්නේ. ඒක කවුරු ආවත් ඉතාමත් තදින් ඉහළ පෙළයත් එක්ක එතුමාගේ සම්බන්ධකමක් තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හැම ශ්‍රී ලාංකිකයටම රුකුල් වෙනවා. ඔවුන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා සමාජය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඒ ශ්‍රී ලාංකිකයන් කවුද කියන්න මම හිතනවා ඊටාම ඒක රුකුලක් බවට පත් වෙලා තියෙනවා. ඊටාම හොඳ ලෙලදෙනවා පේනවා ශ්‍රී ලංකා දජේ. ඉතින් මේක වැටුප් ගෙවන රැකියාවක් නෙවෙයි. එතුමාගේ පෞද්ගලික ධනය මේ සඳහා වියදම් කරලා රටට කරන විශාල සේවයක්. රොස්ජලගේ මහත්මයන් වෙනට ඔච්චර මුදල් මේ පැත්තෙන් අපිට ඔයගේ දෙයක් කරගන්න අමාරුයි කියන එකයි මම හිතන්නේ. අද පන්සලේ මේ යහ පැත්තේ මේ ඉදම ගන්නුනොත් එයාගේ මැදිහත් කම නොවෙන්න අපිට කරගන්න බෑ. දැන් ඔය නිදහස් උත්සවයටත් ඊළඟට සිංහල පාසල හෝ වේවා ඔය එක සංවිධාන වලට එයාගෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වයෙන් ඒකට පසුබට වෙන්නේ නෑ. අපි ලොකු වැඩක් කරනවා රට ජාතියට බටහිර ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජෙනරල් අපි ඩොක්ටර් රොෂ් ජලක්ගේ
අපි පිටිපස්සෙන් ඉඳලා අපිට මූල්‍යමය වශයෙන් හැමතිස්සෙම ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් ඒ සහයෝගය සහ ඒ ශක්තිය අපිට ගොඩක් වැදගත්. එහෙම නැත්නම් අපිට ඒක ගැන හිතන්න ඕනේ. අපි මේ තරම් ලොකුවට මේ ස්කේල් එකෙන් මේ වගේ ඉවෙන්ට් එකකට අපිට යන්න නැත්නම් ටිකක් අමාරුයි. බටහිර ඔස්ට්‍රේලියාවේ කොන්සල්වරයා වශයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන රොෂානාක්‍යා ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රොස් ජලග්ගේ මහතායි. කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලබමින් වසර 10කට අධික කාලයක් තිස්සේ මෙම ධූරය ස්වේච්ඡාවෙන් ඉටු කරනු ලබන ආචාර්ය රොස් ජලග්ගේ මහතා විසින් කොන්සල් කාර්යාලයේ සේවක වැටුප් ඇතුළු අනෙකුත් පරිපාලන වියහියදම් වලට අමතරව බටහිර ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඉටු කරනු ලබන සමාජ සත්කාරයන් වෙනුවෙන් සුවිශාල මුදලක් වාර්ෂිකව වැය කරනු ලබනවා. එවැනි එක් සත්කාරයක් වන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය හා අත්වැල් බැඳගෙන වාර්ෂිකව සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවයයි. අලුත් ආණ්ඩුවක්, අලුත් රජයක්. ඉතින් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඔක්කොම අලුත් වෙලා ඉන්නේ. මිනිස්සු හිතන්නේ මේ අලුත්ම නිදහසක් කියලා නේ. එතකොට ඒ වගේම අපේ අලුත් පොලිසිස් අනුව ඒක හරි සරලව කරන්නත් ඕනේ. එතකොට මෙහි ඔය අලුත් රජයට අලුත් බලාපොරොත්තු වලට සෑහෙන්න මේ උපකාර කරපු පිට රටවැසියෝ ගොඩක් ඉන්නවා. පර්ත් වල ජීවත් වෙනවා. يعني ඒගොල්ලෝ ඒ රෙවොලියුෂන් එකට සෑහෙන්න සම්බන්ධ වෙච්ච අය. ඒතොර ඒගොල්ලන්ගේ ලොකු වමනාවක් තිබ්බා මේ පාර නිදහස් උත්සවය හරි උත්කර්ෂවත් අන්දමින් කරන්න ඕනි කියලා. ඒකම මටත් වමනාව තිබ්බා. ඒක අපිට අපි මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට පමණ නෙමෙයි මේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඕස්ට්‍රේලියාන්ට පවා මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. ඔව් අවුරුදු 77ක් අපි නිදහස ලබලා. නමුත් මේ නිදහස වෙනම නිදහසක් වගේ නිකන් හැඟීමක් අපේ කමියුනිටි එකේ තියෙනවා. මම හිතුවා ඒක අපි උත්කර්ෂවත් අන්දමින් පවත්වමු කියලා. ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය කියන්නේ අම්බ්‍රෙලා ඕගනයිසේෂන් එක. එතකොට ඒකෙන් ඕගනයිස් කරනවා, ඒක සංවිධානය කරනවා 77 වෙනි නිදහස් උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට. එකක් අර අපේ විශේෂත්වයක් තියෙනවා. දැන් අලුත් ලංකාවේ අලුත් නව පුනරුදයක් තියෙනවා. ඒකට අපෙත් සහයෝගය ලබා දෙන්න කියලා හිතලා ඒකේ අර මිනිසුන් හැම කෙනෙක්ව එකතු කරගෙන සාමූහිකව මේ උත්සවය පවත්වන්න අපි ලොකු උත්සාහයක් දරනවා. මෙවර ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් සැමරුම් උළෙල සයිරිල් ටයිලර් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් මෙලෙස සමරනු ලැබුවේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානියා වන රොජර් කුක්ගේ සහභාගිත්වයෙන්. බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානියෙකු ශ්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුම් උළෙලකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයවීම හේතුවෙන් මෙවර පර්ත් නුවරදී සමරනු ලැබූ 77 වෙනි ශ්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුම් උළෙල ඉතිහාසයට එක් වුණා. Respectfully invite the following dignitaries to light this beautifully decorated oil lamp and mark the beginning of the ceremonial occasion. Honorable Roger Cook MLA, the Premier of Western Australia and the Minister for State and Industry Development, Jobs and Trade, Public Sector Management and Federal State Relations. Honorary Consul of Sri Lanka in Western Australia, Dr. Ross Jalake, Dr. Jax Krishnan MLA, Member for Riverton, it's an honour for me to invite the Premier of Western Australia, Honourable Roger Cook, and also Dr. Ross Jalake to hoist the national flags of Australia in Sri Lanka while there's children singing the national anthems.
අවස්ථාව උදා වී තිබෙන්නේ අද දවසේ මේ උත්සව සභාවට වැඩම කර සිටින සියලුම පූජකතුමන්ලා විසින් පැමිණ සිටින ඔබ සැම වෙනුවෙන් ආශිර්වාදය එක් කිරීමටයි. නිදහස හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා අගය කරනවා. ඒ නිදහස ආර්ථවත් විදියට ප්‍රයෝජනවත් වන විදිහට ඉදිරියට කෙසේ ගත කළ යුතුද කියන එක තමයි අද මේ නිදහස් දින සැමරුම් වලදී අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ. 77 වෙනි නිදහස් දිනේ සමරන්නට අපගේ මේ එකමුතුව හැම පැත්තේම එකමුතුවක් බවටම පත් වේවා. ජාතීන් අතර, ආගම් අතර, මිනිසුන් අතර එකතු වන්නට ශක්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සඳහා අනුග්‍රහය දැක්වූ විශේෂයෙන්ම කොන්සල් රොස් ජලග්ගේ කොන්සල් අපේ රොස් ජලග්ගේ මහත්මා ප්‍රධානී කාර්යාලයත් ඒකම සංස්කෘතික සංවිධානයත් ඇතුළු සියලු දෙනාටම අපේ ගෞරවයේ ආශිර්වාදයේ මේ වෙලාවට පළ කරමින් හැමතෙම මේ සඳහා වඩා ශක්තිය ලැබෙන්න ඉදිරියටත් වැඩ කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මා නිහඬ වෙනවා. හැමත ස්තර්වන් සරණයි. वाहर्ता विपसंवर्तो वाहर्त प्रतिपत्तये जगतः पितरो वन्दे पार्वती परमेश्वरो राजा जन्म मदिप्रजासु चरिताः पूजासना तज्जनाः षट्कर्म परवरातुजा प्रतिदिनं विद्या अनवध्या सदा. Lord, I bless them who's here today. Bless them, Lord. Take them step by step to that eternal life which we all look forward to. Thank you, Father. Praise you, Jesus. Praise you, Lord. Amen. We now invite the President of the Sri Lankan Cultural Society here in Western Australia, Mrs. Jiva Panditasekara, to welcome you all. Our gathering today symbolizes the strength of our Sri Lankan identity and the importance of passing on our values and for our future generations while embracing the multicultural fabric of Australia. I extend my heartfelt gratitude and thanks to each and every one of you all for being part of this celebration. Once again, welcome to today's Independence Day celebration. I wish you all a joyous and memorable Independence Day celebration. Thank you. Welcome to Sri Lanka. මේ නිදහසේ වේදිකාව මේ විදිහට මේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පවත්වන්න හොඳ නායකත්වයක් තියෙන්න ඕනේ. නායකත්වයක් නැතුව මාර කිව්වා වගේ කිසිම දෙයක් කරන්න බෑ. නායකත්වය හොඳ වුණොත් තමයි හැම දෙයක්ම සාර්ථක වෙන්නේ. අද මේ පර්ත් නුවර අපේ ශ්‍රී ලාංකිකයන්ට හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා. රොස් ජලග්ගේ මහත්මයා ඒ නායකත්වය ඒ නියමුව හැටියට ලබලා දෙනවා. හොයලා බැලුවාම මට ඉතාමත් හොඳින් දැනගන්න ලැබුණ අවුරුදු 10ක් පුරාවටම මේ දෙන නායකත්වය කොන්සුලවරයා හැටියට මේ රටේ ඇවිල්ලා අපේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ලොකු සහයෝගයක් නායකත්වයක් දෙනවා. මේක නායකයෝ ඕන යුගයක්. අපේ රටට නායකයෝ තව තවත් ඕන යුගයක්. තරුණ නායකයෝ ඕන යුගයක්. මම වයස අහන්න යන්නේ නැහැ. හොඳ තරුණයෙක් කියලා හොඳට පේනවා. ශක්තිමත් තරුණයෙක් කියලා හොඳට දැනෙනවා. ඒ ශක්තිය මේ වේදිකාවේ හොඳටම පේනවා. 77ක් පුරා අපි අත්විඳ නිදහස 77 ඉඳලා අපි පුනරුදේ නිදහසක් බවට පත් කරගෙන තියෙනවා. නිදහස අර්ථවත් කරන්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහා දැවැන්ත මෙහෙවරක් කරනකොට ඕස්ට්‍රේලියාවේ බෙසෙන අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් විධායක ජනාධිපතිවරයා හැටියට මේ පණිවිඩය එවලා තියෙනවා. Yes, as Sudarman mentioned, let me now cordially invite the Honorary Consul of Sri Lanka here in Western Australia, Dr. Ross Jalage, to deliver the message of
the Honourable President of Sri Lanka. Ladies and gentlemen, Dr. Rosh Jalage. Let us unite for national revival. Today, as we celebrate the 77th National Independence Day, we do so with hopes and aspiration for new kind of freedom. Reflecting on Sri Lankan's history, we have now embarked on a new path, with a government built through the collective effort of the people from the north, east, west, and south. At this moment, we stand together to take the challenge of rebuilding a thriving nation, a beautiful life, something that was lost and eluded us over the past century. For the sake of our future generations, we must elevate our nation to the new heights. This was the very expectation of all the heroes in our history who struggled to achieve it with their blood and tears. Therefore, both individually and collectively, we must build a modern, developed Sri Lankan nation, guided by social, environmental, and ethical principles. Ladies and gentlemen, it's a pleasure and privilege for me to invite the chief guest of the occasion, the Premier of Western Australia, Honourable Roger Cook MLA, to deliver his address. Ladies and gentlemen, Roger Cook. We meet today on the lands of the Whadjuk Noongar people, the traditional owners of the country, and we acknowledge their elders past and present. We are so privileged to be part of this beautiful part of the world, and it really is a privilege to be here. Can I begin by thanking everyone for the opportunity to join you once again for the Sri Lankan Independence Day observation. In particular, can I acknowledge my very good friend Rosh Jalage, Honorary Consul to Sri Lanka, for the opportunity to be with you once again, but also to acknowledge the President of the Sri Lankan Culture Society of WA. Thank you very much for the opportunity to be with you all. දේශය ගැන කතා කරන්න, දේශයේ ඇති අගය කතා කරන්න අද දවස හැර වෙන කිනම් දවසක්ද. දේශාභිමානී ගී යුග්මයකින් මේ උත්සව සභාවට ගෙන එන්නේ පර්ත් සිංහල පාසලේ දරු දැරියන් පිරිසක්. අපේ නර්තන කලාව කියන්නේ මුළු ලෝකෙම නෙත් සිත් ලංකාව දෙසට යොමු කරගත්ත දෙයක්. මේ සාහිත්‍යය නිදහස වෙනුවෙන් මහා දැවැන්ත දෙයක් කරා. සාහිත්‍යදරයන් ගණනාවක් නිදහස් සටනේ පසුපසින් සිටියා. ඒ පසුපසින් සිටි සාහිත්‍යදරයන් ගැනත් ඒ නිදහසේ සැබෑ අරුත ගැනත් අපිට කියන්නට මේ වේදිකාව ආචාර්ය මගේ මිත්‍ර රයිබන්දු විද්‍යාපති ශූරීන් ඔබට වාරයි එන්න. අපේ රටේ තියෙන විවිධ සංස්කෘතිකාංග විවිධ කලාවන්
ආහාරපාන ඒ ජාතීන්ට ඒ ආගම්වලට අනුව ඒ පවතින ආකාරයට රස විඳින්නට හැකියාව තියෙනවා. කොළඹින් පටන් ගත්තොත් පැය 4ක් 5ක් 6ක් යනකොට වෙනස්ම සංස්කෘතික පරිසරයකට යන්නට අපේ රටේ පුළුවන්. මේක ලෝකේ බොහෝ රටවලට නෑ. මෙවැනි රටක නම් වෙන පරිසරයක් ලබන්නට කිලෝමීටර් ගාණක් පැය ගාණක් ගෙවාගෙන යන්න ඕනේ. එම නිසා භෞමිකව ලෝකයේ තුල අපේ රට පිහිටා තිබෙන ආකාරයෙන් හැම දෙයක්ම වෙන් වශයෙන් බලන්නට අහන්නට විඳින්නට හැකියාව තියෙන සංස්කෘතියක් සහ ජාතිකත්වයක් පිරි රටක් අපි ඉදිරියටත් ගෙන යමු. One nation, one country, but we all can taste everything differently within that one country and one nation. Thank you. One of the country's most iconic landmarks is the Mat Sri Dalada Malagawa in Kandy, home to the sacred tooth relic of the Buddha. This temple holds a significant place in Sri Lankan history and is a symbol of the nation's royal heritage and spiritual devotion. Every year, the Kandy Perahera dazzles with a grand procession featuring traditional dances, vibrant costumes, and cultural performances, making it a must-see event for tourists seeking to experience Sri Lanka's unique heritage. The Asabaraga Mua region is another gem of Sri Lanka, offering a glimpse into the nation's deep-rooted customs and rituals, many of which have been passed down through generations. සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ යුද්ධටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ උංගව් බලය හමුවේ චෝලයින් පවා පෙරදුනේ තමයි අපේ ඉතිහාසක කතන්දරේ සිංහලේ තිසරණ සරණි තුන් කල් දකිමි රැකගත්තාවාගේ තිසරණ සරණින් තුන් කල් දකිමි රැකගත්තාවාගේ සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් සිමමුම් මවන නිසත් උදාරයි නිවහල් සිතුවිලි මතන සිතත් උදාරයි නිවහල් නිමෙමුම් මවන සිසත් උදාරයි නිවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිටින් උදාරයි
நிகழ்ச்சிகளை பார்வையளித்து உங்கள் அனைவருக்கும் நன்றி. இங்கு நடன நிகழ்ச்சிகளை மற்றும் எல்லா கலை நிகழ்ச்சிகளையும் வழங்கிய கலைஞர்களுக்கு நன்றி. இந்த விழாவை நடத்திய அனைத்து குழுவினருக்கும் எங்களது நன்றி. நீங்கள் இந்த முறை எங்களுடன் சேர்ந்து இந்த ஒரு இனிய நாளை பங்கேற்று கொண்டு என்குடன் இங்கிருந்த எல்லா தொகுப்பாளர்களுக்கும் நன்றி. அடுத்த முறை சந்திக்கும் வரை நன்றி, வணக்கம். Before we conclude officially, to thank everyone who helped us in this event, let me now invite the Secretary of the Sri Lanka Cultural Society here in Western Australia, Mr. Dayanath Mallava, to deliver the vote of thanks. It's a both honor and privilege to stand before you today as we have concluded this remarkable celebration of Sri Lanka's 77th Independence Day tonight. We have witnessed a beautiful blend of culture, the tradition and unity, a true reflection of our rich heritage and a strong bond we are sharing as a community. On behalf of the Sri Lankan Cultural Society here in Western Australia 2024-25 and the organizing committee, I extend my deepest gratitude to everyone who contributed to making these events a resounding success. And finally, to our audience, thank you very much for you all. Thank you for joining us for this special celebration. Your enthusiasm and presence here have made this event a truly memorable one. Thanks once again, and have a wonderful evening. Thank you.